මනුස්සයන්ගේ තෙවන ඇස ගැන අපි කොච්චර කතා කළත් මේ ලෝකයේ ජීවත් වෙන සමහර උරගයන්ට ඇත්තටම පිටතින් පෙනෙන තෙවන ඇසක් පිහිටලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? නවසීලන්තයේ ඉන්න ටුවටාරා කියන ඉතාමත් පැරණි උරග විශේෂයට සහ සමහර කටුස්සන්ගේ හිස මුදුනේ හරියටම ඇස් දෙකට මැදින් උඩින් තවත් කුඩා ඇසක් පිහිටලා තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ පැරිටල් ඇස කියලා. මේ ඇසට අපේ ඇස් වගේ රූප පෙනෙන්නේ නැති වුණත් ආලෝකය සහ පරිසරයේ තියෙන කිරණ ක්ෂණිකවම හඳුනා ගන්න පුළුවන්. පුදුමම දේ තමයි මේ උරගයන්ගේ තෙවන ඇස කෙලින්ම ඇතුළතින් සම්බන්ධ වෙන්නේ උන්ගේ මොළයේ තියෙන පීනියල් ග්‍රන්ථියටයි. ඒ කියන්නේ මිනිස්සු භාවනාවෙන් අවදි කරගන්න දගලන පීනියල් ග්‍රන්ථිය මේ උරගයන්ට උපතින්ම බාහිර ඇසක් විදිහට පිහිටලා තියෙනවා. ඔවුන් මේකින් පෘථුවියේ චුම්බක ශ්‍රේෂ්ඨය සහ සූර්යාලෝකයේ මැනගෙන තමන්ගේ ශරීර උෂ්ණත්වය වගේම කාලය පාලනය කරගන්නවා. ස්වභාව ධර්මය අපට දෙන මේ සාක්ෂිය ගැන ඔබේ අදහස මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ලෝකයේ මෙවැනි සත්‍ය සහ නොවිසඳුණු රහස් දිගටම දැනගන්න අපේ පීඩියා මිස්ට්‍රි channel එක දැන්ම subscribe කරලා page එක follow කරන්න.